සුබදවසක් හැමෝටම. ඉතින් අද අපි කතා කරන්නන්නේ ඩහුවා DVR එකක් සෙටප් කරගන්න විදිහ ගැන. ඉතින් අදේකට මම යූස් කරන්නේ අලුත්ම මොඩල් එකක් වෙන ඩහුවා 4 channel 2-way talk DVR එක. ඉතින් මේක අලුත්ම මොඩල් එකක් වුණත් ඔයාලට පුළුවන් අවුරුදු 5ක් වගේ ඇතුළත තියෙන ඕන මොඩල් එකක් මේ විදිහට සෙටප් කරගන්න. ගොඩක් දුරට එකම විදිහට තමයි මේ සෙටප් එක ඔයාලට කරගන්න තියෙන්නේ. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ කරගන්න ඕනේ ඔයගොල්ලන්ගේ DVR එක පවර් ඔන් කරගෙන HDMI කේබල් එකකින් හරි එහෙම නැත්නම් VGA කේබල් එකකින් හරි ඔයාගේ මොනිටර් එකට සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් එහෙම සම්බන්ධ කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක. ඉතින් මෙතන අපිට මුලින්ම රීජන් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට ඔයගොල්ලෝ ඉන්න රට මේ විදිහට දෙන්න ඕනේ. ඉතින් අපි ශ්‍රී ලංකාවේ ඉන්න නිසා අපි මේ විදිහට ශ්‍රී ලංකාව කියලා සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට ලැන්ග්වේජ් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට ඔයගොල්ලෝ ඉංග්‍රීසි කියලා ලබා දෙන්න. ඊට පස්සේ ඔයගලන්ට වීඩියෝ ස්ටෑන්ඩඩ් එක බලා ගන්න පුළුවන්. ඒක අපිට මේ විදිහටම ඩිෆෝල්ට් තියන්න පුළුවන්. ඊට පස්සේ අපිට ටයිම් සෝන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක දෙද්දී ඔයගොල්ලෝ අනිවාර්යෙන් හරියක සිලෙක්ට් කරගන්න. මොකද ඔයගලන්ගේ කැමරාස් වල බෑකප් එහෙම සේව් වෙද්දී මේ ටයිම් එකෙන් තමයි ඔයගලන්ගේ බෑකප් සේව් වෙන්නේ. ඉතින් ඒක නිසා මෙතනට හරි වෙලාව ඔයගොල්ලෝ ලබා දෙන්න. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙතන පල්ලෙහා තියෙන ඔන්ලයින් අප්ඩේට්ස් කියන එකට ටික් එකක් දාගන්න. ඉතින් ඒකට ටික් එක දුන්නාට පස්සේ ඔයගලන්ට පුළුවන් මේකට එන අප්ඩේට්ස් වගේ දේවල් ලබා ගන්න. ඊට පස්සේ ඔයගලන්ට මෙතනින් next කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ page එකට ගියාට පස්සේ ඔයගලන්ට මේ වගේ බලා ගන්න පුළුවන් software license agreement එක. ඉතින් මේකට ඔයගලන්ට මේ විදිහට ටික් එකක් දාලා මේකත් next කරගන්න පුළුවන්. ඊළඟ page එකේ අපිට password settings බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ username එක ඔයගලන්ට admin විදිහට මේ විදිහට තියාගෙන ඔයගලන්ට පුළුවන් password එකක් දෙන්න. ඉතින් මේකට ඔයගොල්ලෝ characters 8ක password එකක් දෙන්න ඕනේ අවමය. ඒ වගේම මේකට letters and numbers mix වෙච්ච password එකක් තමයි දෙන්න ඕනේ. ඉතින් මම මේ විදිහට password එකක් මේකට ලබා දෙනවා. හරි ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙන confirm password එකටත් ඔයගොල්ලෝ උඩ දීපු password එක මේ විදිහටම දෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට දීලා පාස්වර්ඩ් හින්ට් එක විදිහට පාස්වර්ඩ් එක අමතක වුණොත් දෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට එකක් දාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට unlock pattern කියලා එකක් බලා ගන්න පුළුවන්. ඒක ටික් එකක් දාගන්න. මොකද ඔයගොල්ලෝ මෙනු එකට වගේ යද්දී පහසුවෙන්ම මෙනු එකට යන්න පුළුවන් පාස්වර්ඩ් එක ගහන්න නැතුව pattern එකක් දීලා. ඉතින් ඒක ටික් එක දීලා ඔයාලට මේ විදිහට next කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ page එකට ගියාට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහට unlock pattern එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට ඔයගලන්ට මෙන්න මේ විදිහට pattern එකක් ලබා දෙන්න පුළුවන්. ඒක දුන්නාට පස්සේ ඔයගලන්ට automaticallyම ඊළඟ page එකට මාරු වෙනවා. ඉතින් ඒකේ අපිට මුලින්ම බලා ගන්න පුළුවන් ඉන්නේ email එකක් ලබා දෙන්න කියලා. ඉතින් මේ email address එක ඔයගොල්ලෝ අනිවාර්යෙන් ලබා දෙන්න. මොකද ඔයගොල්ලන්ගේ password එක අමතක වුණොත් හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයගලන්ට මේක ආයි reset කරගන්න තියෙන්නේ මේ option එක තමයි. ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේකට email එකක් ලබා දෙන්න. ඒවගේ පල්හ තින සිකරට ක්ෂණ එකටත් ඔකල මේ විදිහට මේක ඩීටේල්ස් ටික ලබා දෙන්න. මම දැන්ට ඔගලන්ට පෙන්න්න මේ විදිර නොමලි ටස්ටික කැට් කරගන්න. ඒත් කරගතර පස්ස ඔගලන්ට පුලව මෙතනින් නෙක්ස් කරගන්න. ඉතින් ඊළඟට අපිට බලාගන්න පුළුවන්න්නේ නෙට්වර්ක් සෙටින්ග්ස් පේජ් එක. ඉතින් මේකේ නෙට්වර්ක් එක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරගෙන ඔන්ලයින් කරගන්න සෙටප් එක තමයි මෙතනින් අපිට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක ගැන අපි වෙන වීඩියෝ එකකින් ඉන් ඩීටේල්ස් කතා කරනවා. ඉතින් ඒක නිසා මෙතනින් ඔයගලන්ට නෙක්ස්ට් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ page එකට ආවට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන P2P option එක. ඉතින් ඒක හරහා ඔයගලන්ට පුළුවන් ඔයගලගේ mobile එකේ DMSS app එකට කනෙක්ට් කරගන්න. ඉතින් ඒක ගැනත් අපි වෙනම වීඩියෝ එකකින් කතා කරනවා. ඒක නිසා අපි මෙතනින් දැනට next කරගමු. ඊට පස්සේ අපිට මේ page එකෙන් recording schedule එක බලා ගන්න පුළුවන්. මේකෙන් ඔයාලට කැමති විදිහට recording times වගේ දේවල් හදා ගන්න පුළුවන්. ඉතින් මම දැනට මේක default විදිහටම තියලා මේක next කරගන්නවා. ඊට පස්සේ ඔයගලන්ට මෙතන මේ විදිහට disk manage option එක බලා ගන්න පුළුවන්. ඉතින් දැනට මම මේකට hard disk එක සම්බන්ධ කරලා නැහැ. ඒක නිසා මෙතන hard disk එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් මේ විදිහට මම මේ විදිහට okay කරගන්නවා. ඉතින් ඒක okay කරගත්තට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහේ message එකක්. ඉතින් මේකෙදි වෙන්නේ ඔයගලන්ගේ DVR එක monitor එකේ resolution එකට හදා ගන්නවා. ඉතින් මේක okay එකක් දෙන්න. ඊට පස්සේ ඔයගලන්ට මේ resolution එක හරි කියලා message එකක් මේකත් මේ විදිහට okay කරගන්න.
ඉතින් අපි දැන් DVR එක ෆුල් සෙටප් කරගෙන ඉවරයි. ඉතින් ඔයගලන්ට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ DVR එකට කැමරා සම්බන්ධ කරලා තිබ්බනම් ඔයගලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා view එක. ඉතින් මම දැනට DVR එකට කැමරා සම්බන්ධ කරලා නැති නිසා මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ DVR setup process එක ගැන idea එකක් එන්න ඇති කියලා. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා comment section එකේ දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකන් අපි අදට ගිහිල්ලා නම් ඔයගලන්ට සුබ දවසක්.